ඔබේ සිහිනය දක්ෂ ජ්‍යොතිර්වේදියෙකු වේදිනියක වීම වෙන්න හොඳම තැන. ජාතියේ ජ්‍යොතිෂ දක්ෂලාව පානදුර සමුදය ජ්‍යොතිෂ අධ්‍යාපන ආයතනය. දුරකථනය 076 311 87 31. මේ නිමිෂය මේ දිනය ගැන ඔබ බොහෝ සෙයින් සිහින දකින්නට ඇති. ඇතරම අපේ ජීවිතේ සිහිනයක් සැබෑ වෙනවා කියන්නේ එවන් නැත්නම් අපේ බලාපොරොත්තුවක් ඉටු වෙනවා කියන්නේ ඒ මොහොත ඒ නිමේෂය ඒ හොරාවේ දිනය අපේ ජීවිතේ සදාතනික සීවරණයක් බවට පත් වෙනවා. අද මේ දිනය ඔබේ ජීවිතේ සදාතනික සීවරණයක් බව වෙයි. ජාතියේ ජ්‍යොතිෂ තක්ෂලාව පාඩුදුර සමුදය ජ්‍යොතිෂ අධ්‍යාපන ආයතනයේ 2023-2024 වර්ෂවල පාඨමාලාව හැදෑරූ ආදරණීය ඔබට ආදරණීය ඔබ අභිෂෙස් ගන්වන සුවිශේෂී මොහොතයි මේ. අපේ රට සංවර්ධනය කරන්න අපේ රට පෝෂණය කරන්න ශක්තියෝඩෝ ධෛර්යයක් වුණෝ දායකත්වය ලබා දුන් ආරාධිත අමුත්තන් බොහෝ බයක් සිටිනවා. ඔබ සියලු දෙනා ඒ වගේම අපේ කලාකරුවන් මාධ්‍ය හිතවතුන් ඒ වගේම අද දිනයේදී මේ අයුරින් අභිෂේක් ලබන ඔබ සියලු දෙනාට ආයුබෝවන්. අපේ ආරාධිත අමුත්තන් ඒ වගේම ආදරණීය ඔබ නිසා මට පේනවා මේ බණ්ඩාරනායක පරිශ්‍රය ආලෝකමත් වෙලා. මම සූදානම් වෙන්නේ මේ ආලෝකයට තවත් ආලෝකයක් එකතු කරන්නට. අපේ ආරාධිත අමුත්තන්ගේ සුභාශිංසනය අපේ ආරාධිත අමුත්තන්ගේ ආශිර්වාදය ඔබට මේ කටයුත්තට එක් කරගන්නට. එපමණ අපි චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන්සලෝ දැල්වීමේ කටයුත්ත ආරම්භ කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ආරාධිත අමුත්තානන්ට ආරාධනා කරනවා ගෞරවයෙන් නීතිඥ ජානක බණ්ඩාර බැතිදුන්ට එවගේම කළුතර දිස්ත්‍රික් ලේකම් විශ්‍රාමික සෞඛ්‍ය අමාත්‍යාංශයට වූ ලේකම් BGS ගුණතිලක මැතිනියට එවගේම මුදල් අමාත්‍යාංශයට හිටපු අතිරේක ලේකම් HP සුමනසිංහ මැතිතුන්ට එවගේම හයිඩ්‍රාමනි සමූහ ව්‍යාපාරයේ CICC ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඉරුක්ෂ ගුණසේකර මැතිතුන්ට ශ්‍රී ලංකා මහා බැංකුවේ අධ්‍යක්ෂක මංජුල ප්‍රියංකර මැතිතුන්ට මෞබිම තරුපති පුවත්පතේ ප්‍රධාන සංස්කාරක ප්‍රවීණ මාධ්‍යවේදිනිය නීතිඥ රුවන්ති කාර්යවසම් මහත්මියට ප්‍රවීණ සෙත් කවි ආචාර්ය ශබ්ද විද්‍යා විශාරද ශ්‍රී ලංකා සෙත් කවි රචකයන්ගේ සංසදීය ගරු සභාපති හෙළදිව ගමගේ මැතිතුන්ට හෙද නිලධාරිණී සසන්ති නවෝදිකා වීරකොන් මහත්මියට පොලිස් විශේෂ බලකායේ කළුබෝවිල ප්‍රභූ ආරක්ෂක කොටසේ හිටපු අනදෙර නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ගරු ඉන්දික පල්ලිකාරච්චි මැතිතුන්ට එවගේම ප්‍රවීණ ගීත රචක එවගේම ප්‍රවීණ චිත්‍ර ශිල්පී සුප්‍රීම් ටීවී නාලිකාව ආරම්භ ඇති වැලිමොළුව සදහම් කතිකාවතේ දේශකයන්න් ඉන්න අපිත් එක්ක සුසිල් වන්‍යාරච්චි මැතිතුන්ට එවගේම ප්‍රවීණ ජ්‍යොතිර්වේදී නෙල්සන් කුමාර මහත්මයාණන්ට ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සහන් වේහෙල්ල මැතිතුන්ට ඒ වගේම සුවිශේෂී බතක් කිරීමක් කරන්න තියෙනවා. ඒ තමයි අද දවසේදී අපේ සහතික පත්‍ර ලබන්නට ඇය සුදුසුකම් ලබනවා. ඇයත් මේ ජ්‍යොතිෂ විෂය හදාරමින් සිටිනවා. මහා බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා කොමසාරිස්තුමිය ශානි කල්යාණ රත්න මැතිණියට ඒ වගේම තවත් සුවිශේෂී කාරණාවක් තමයි එතුමාණන් අද දවසේදී මේ උත්සවය වෙනුවෙන් මේ ස්ථානයට එන්නේ මහා බ්‍රිතාන්‍යයේ සිට. ආරාධනා කරන ඔබතුමාණන්ටත් රංජිත් ලක්ෂ්මන් කුමාර මැතිතුන්ට එවගේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකර අධ්‍යක්ෂක සම්පත් සුමන සිංහ ආරච්චි මැතිතුමාණන්
තිරයේ ඔබ දකින ආදරණීය රංගන ශිල්පිනිය වගේම නර්තන ශිල්පිනිය අප්සරා දෙවානිය ඔබට සුබ පතන උපදේ ඔබේ සියලු කටයුතු තව තවත් සාර්ථක වෙන්න හෙට දිනේදී ලංකාව බබලන කලාතරුවක් බවට පත්වෙන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පැමිණි ආරාධිත අමුත්තන් ඒ වගේම අපේ අද ගෞරවනීය මහා සංඝරත්නය වැඩ සිටින මේ ස්ථානයේ ඒ වගේම ආරාධිත අමුත්තන් රසක් ඒ වගේම වාද්‍ය හිතවතුන් කලාකරුවන් බොහෝ දෙනෙකු මා ඉදිරියේ සිටිනවා. ඔවුන් සියලු දෙනා පිළිගැනීම සඳහා මා එතපත් ගෞරවයෙන් ආරාධනා කරනවා පානදුර සමුදය ජෝතිෂ අධ්‍යාපන ආයතනයේ ගරු පතපල අධ්‍යක්ෂක කොළඹ ජනරතන කාර්මික විද්‍යාලයේ ජෝතිෂ පාඨමාලාවේ ගරු උපදේශකතුමාණන් ජෝතිෂ විශේෂාංග ලේඛක ඒ වගේම දේශක සාමවිනිසුරෝ ජානක මල්ලිකාරච්චි ප්‍රතිතුනේ ඔබතුමාණන්ට සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට මේ සුන්දර වූ සවස් භාගය තුල ඔබ අප සැම ඒක රාශි වූ අරමුණ ඊටාම සුවිශේෂී වූ අරමුණක් වසර ගණනාවක් මේ පාඨමාලාව හදාරලා අද සහතික ලබන මොහොතේ මේ අවස්ථාව වර්ණවත් කරන්න මේ අවස්ථාව උත්කර්ෂවත් කරන්න පැමිණි ඔබ සියලු දෙනා පිළිගැනීමට මම ප්‍රථම සියලු දෙනාගේම අවසර පතනවා. මේ කාර්යබහුල අවස්ථාවක අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ අවස්ථාවට වැඩම කළා. විශේෂයෙන් මේ දිනවල වස් පින්කම් පැවැත්වෙන කාලය ඒ කාලය තුල ඇත්තෙන්ම විහාරස්ථානයකින් මේ වගේ කාර්යයකට පැමිණීම වැඩම කිරීම ඊටම අපහසු කාරණයක්. ඒත් ආරම්භයේ ඉඳලා මගේ සෑම වැඩසටහනකටම වැඩම කරවන ගරු පූජ්‍ය නෑහින්නි අරඥාන ස්වාමීන් වහන්සේ ප්‍රථම කොට নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඒ වගේම අද හවස විශේෂ කාර්යභාරයක් තියාගෙන පන්සලේ ලොකු පින්කමක් පැවැත්වෙන මොහොතක මම කොහොම හරි එනවා කියන වචනය මට දීලා මේ අවස්ථාවට සම්බන්ධ වුණා. ශාස්ත්‍රපති ගරු පූජ්‍ය පළපොත සුමනානන්ද ස්වාමීන් වහන්සේව নমස්කාර පූර්වකව පිළිගන්න අපේ නායක හඳුරන්ව. ඒ වගේම ඒත් අද පන්සලේ කටින උත්සවය ඒ අවස්ථාව තුලත් මම කොහොම හරි වැඩම කරනවා කියලා වෙලා ධර්ම ශාස්ත්‍ර විසරද ශාස්ත්‍රපති උනින්දවෙල සුමනසාර නායක ස්වාමීන් වහන්සේ මෙම අවස්ථාවට වැඩම වදාලා ඊටමත් নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට ආරාධනා කරන්න මට සුදුසුම කියලා හිතුණ පුද්ගලයාට මම අද මේ අවස්ථාවට ආරාධනා කළා. ජානක වණ්ඩාර මහත්මයා තමයි මම ප්‍රධාන ආරාධිත වශයෙන් අද ආරාධනා කරේ. මේ වගේ තැනක නෙමෙයි බොහොම පුංචි තැනක හොරණ ඉටන් ආයතනේ ළමයි 16 දෙනෙක් සර් අපි පන්තියේ 16 දෙනෙක් ඒ අවස්ථාවේ සාතික ගත්තේ. ඒ ගමන තමයි අපි අද මෙතනට ආවේ. ඒ කියන්නේ එදා මේ අපේ සර් කිව්වා සර්ගේ ප්‍රාර්ථනාවක් තිබුණා එහෙම. ඉතින් ඒක මං හිතන්නේ මල්පල ගැනලා තිනවා. ඉතින් එතුමාට මං ගෞරවයෙන් ආරාධනා කරා මේ අවස්ථාවන සුදුසුම කෙනා වශයෙන් ඊටම ගෞරවයෙන් පිළිගන්න ලබනවා ඔබතුමාව මේ අවස්ථාවේ. ඒ වගේම අද මෙම අවස්ථාවට සම්බන්ධ වෙනවා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වගේම ලෝකයේ විවිධ රටවලින් සේවය කරන අපේ පිරිස. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ
මහා බ්‍රිතාන්‍ය නියෝජනය කරන තානාපතිතුමිය මහ කොමසාරිස්තුමිය ශානි කල්‍යාණරත්න මැතිණිය ඒ වගේම මේ එංගලන්තේ ඉඳලා අපේ පාඨමාලාවට සම්බන්ධ වෙච්ච ශාන්ත කුමාර මහත්මයා ඊයේ ලංකාවට ආවා අද මේ උත්සවය සඳහාම ලොකු කැපකිරීමක් මම ඒ වගේ ඇතුළුව විවිධ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඒ වගේම ලෝකයේ විවිධ රටවල් වලින් ඊශ්‍රායලය ඉතාලිය බහරේන් ඒ වගේ රටවල් වල සේවය කරලා අද මේ අවස්ථාව වෙනුවෙන්ම විශේෂයෙන් සම්බන්ධ වෙන්න ඕන කියලා සම්බන්ධ වුණ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. මම දන්නවා බොහෝම කරදර මැද්දේ පැමිණිච්ච අය ඉන්නවා. දරුවොත් එක්ක ඇවිල්ලා මහත්තයාට දරුවා එළිය තියලා එහෙම මේ අවස්ථාවට සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්න ලබනවා. අද ජෝතිෂය ගැන වචනයක් මම කතා කරන්නේ නැහැ. කතා කරලා ඇති නේද? ඒක නිසා මට නැවත අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ නේද අජන්ත මහත්තයා. ඒක නිසා මේ මම පුංචි කතාවක් කියන්නම් හැමෝටම ආදර්ශයට ගන්න. මේ එකක් තමයි අපේ පළවෙනි සාතික ප්‍රදාන වෙලාවේ මේ ජානක මණ්ඩල මහත්මයා කියපු කතාවක්. මදුරුවෙක් පළවෙනි වතාවට එයාගේ පැටියත් එක්ක මදුරු කීටයනේ එයත් එක්ක එළියට යනකොට හැමෝම අප්පුඩි ගහන සද්ද ඇහෙනවලු. එතකොට මේ මදුරු දරුවා කියනවලු අම්මට හරි තාත්තට හරි බලන්න අම්මේ තාත්තේ මේ අපි ගිලෙනකොට හරි සතුටුයි මේගොල්ලන්ටනේ. මේගොල්ලෝ අප්පුඩි ගහනවා අපි ගිලෙනකොට. හැබැයි මේ දරුවා තාම දන්නේ නැහැ මේ අප්පුඩි පාර වැදුනොත් මොකද වෙන්නේ කියලා. අපි වැඩ කරගෙන යනකොට ප්‍රශංසා කරන බොහෝ දෙනා සැබෑ ලෙසින්ම එහෙම කරනවාද කියලා මම පන්තිවේදී කියලා තිනවා. සැබෑ ලෙසින්ම එහෙම කරනවාද කියලා පළමුවෙන්ම හඳුනා ගන්න ඕන. පහුගිය කාලය තුල මට හොඳටම අවස්ථාව ලැබිලා තිනවා ඒ වගේ පිරිස් හඳුනා ගන්න. මේ අප්පුඩි ගැහුවේ මොකටද කියලා කාලයක් යනකොට වැටහෙනවා. ඒක ඕගොල්ලන්ට මූලිකවම මේ හිතට ගන්න ඕන කියලා මං හිතනවා. අනිත් කාරණේ තමයි මේකත් පොඩි උපදේශක කතාවක්. ඒක මම කිව්වා අද ජෝතිෂය කතා කරන්නේම නැහැ කියලා. එක වඩු බාසුන් නැහැ කෙනෙකුයි රත්තරන් වැඩ කරන ඒකරු කාර්මික ශිල්පියෙකුයි ඇඳුම් මහන කාර්මික ශිල්පියෙකුයි ඔය ගමනක් යනකොට ලී කොටයක් අම්මලවලු පාර තියලා. දැන් මේක ඊට ඉස්සෙල්ලත් ඔය දහස් ගණනකක කකුල් හැපිලා වීසි වෙලා එහෙට මෙහෙට වෙවි තීලා අර වඩු බාසුන් නැට හිතනවලු මේක අරගෙන යන්න ඕන කියලා. මේ ලී කොටේ අරගෙන ගිහිල්ලා එතුමා හොඳ ලස්සන කාන්තා රූපයක් නිර්මාණය කරාලු මේකෙන්. කාගෙත් හැයනවනේ නේද? එතකොට මේක බොහොම ලස්සනට නිර්මාණය වුණා. නිකන් පියවි රූපයක් වගේ තියෙන විදිහට. ඊට පස්සේ අර ඇඳුම් නිර්මාණය කරන ශිල්පියෙකුල් ෂා ලස්සන රූපයක් හදලා තියෙන්නේ. එතකොට දැන් ලී කොටේ මේක ඒකද කියලාම දන්නේ නැහැ. එයා ලස්සන ඇඳුමක් නිර්මාණය කරාලු මේකට. දැන් ලී කොටේට ටිකක් ආඩම්බරයි. නිකම්ම ලී කොටේ නෙමෙයිනේ. ලස්සන රූපයක් එක්ක හොඳ ඇඳුමකුත් ඇඳගෙන ඉන්නවා. ඊට පස්සේ අර රත්තරන් වැඩ කරන
ශිල්පියා මෙයාව ඇඳුම් මේ රත්තරන් වලින් සැරසුවා. දැන් මේ ලී කොටේට තවත් ආඩම්බරයි. දැන් එතකොට අර වඩු කාර්මික ශිල්පියා ගැන අදහසක්වත් ලී කොටේට නැහැ. වැඩි කතා කරන්න බෑ කාල වෙලා හින්දා. ඕක මං කිව්වේ අපි ඕගොල්ලෝ යම් මට්ටමකට උපදාගෙන ඉනකොට උප වැටීගෙන එනකොට නොයෙක් පිරිස් ඕගොල්ලන්ව අන්දන්න වර්ණනා කරන්න එහෙම පටන් ගන්නවා. හැබැයි ඔයා මගේ ළඟයි ඉන්න තිබුණේ. ඔයාට මේ හිටියනම් හොඳ තත්ත්වයක් තියෙනවා. දන්නේ නැද්ද ඉතින් එහෙම වචන කියලා නොඑක් දේවල් කියනවා. හැබැයි මතක තියාගන්න එහෙම එන පිරිස් උනත් ලං වෙන්නේ අර ලස්සන දැක්කහම විතරයි. ලී කොටේ ලස්සන දැක්කාම විතරයි. ඒ උනාට ආඩම්බර වෙන්න එපා. පැමිණි ඔබ සියලු දෙනාටම අපි ගෞරවයෙන් නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. අපේ ප්‍රධාන ආරාධිතයන් සෙසු ආරාධිත සියලුම දෙනා ඒ සියලු දෙනාටම ඊටාම නිදුක් නිරෝගී සුවය පෙරුණු සුවබර සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම ස්තුතියි. බොහොමත් සේතේ ඔබ තුපාඩන්ට මටත් ඉදිරිය එතුමාගේ කතාවට පුංචි දෙයක් එකතු කරන්න. ඒ තමයි ඇත්තටම දක්ෂ නිර්මාණකරුවෙකුට පුළුවන්කමක් තියෙනවනේ මේ පුංචි ලී කොටයක් ලස්සන ප්‍රතිමාවක් නිර්මාණයක් බවට පත් කරන්න. ඉතින් එතුමාට ශක්තිය තියෙනවා අපි බොහෝ දෙයක් කිසි දෙයක් නොදන්න කෙනෙක් වුණත් ජෝතිර්වේදියක් කරවන්නට අත්ප්‍රසන්නාදයක් ලබා දෙමු එතුමාට ඔබේ ගුරුවරයාට. එහෙමනම් අපි යමු අද අපේ පළමු සහතිකපත්ත ප්‍රධානෝත්සවය සඳහා. ඒ වෙනුවෙන් මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා පානදුර සමුදය ජෝතිෂ අධ්‍යාපන ආයතනයේ කරු අධ්‍යක්ෂක ප්‍රවීණ ජ්‍යොතිර්විද්‍යාචාර්ය ජානක මල්ලිකාරච්චි පැතිදුන්ට සහතික පත්‍ර ලබා ගැනීම සඳහා මා නමස්කාර පූර්වක ආරාධනා කරනවා පූජ්‍ය ගෝණදෙණියේ ප්‍රේමසිරි ස්වාමීන් වහන්සේට, පූජ්‍ය ඇල්පිටියේ ධම්මරක්කිත ගරු ස්වාමීන් වහන්සේට, පූජ්‍ය බෝකොන්දර ධම්මානන්ද ගරු ස්වාමීන් වහන්සේට, පූජ්‍ය මහවස්කඩුවේ දම්බවීර අපේ ස්වාමීන් වහන්සේට, පූජ්‍ය බදුල්ලේ ගුණානන්ද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට. ගීතය සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියන කාරණාව අපි දන්නවනේ. විශේෂයෙන්ම පිටින් පිට සඳහන් කරා මේ මොහොත මේ අවස්ථාව මේ කෙවෙන හෝරා කේපය ඔබේ ජීවිතයේ සුවිශේෂී මතක සටහනක් වේවි. අපි මේ සුන්දර වෙන්නේ ඒ සුන්දරත්වය තව තවත් වැඩි කරන්න. ඔබට ගීත සංගීතමය අත්දැකීමක් තිළින කරන්න. එවැනිම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා යොවුන් ගායන ශිල්පී නිමේෂ් රන්දෙනි ඔබට. අරුණා මුදිතා හිමිනේ අඩවන් වූ දෙනෙතින් දැගිරේ තිලොවට තිලක වූ බුදු සමිඳේ තුන්වූ සතුනගේ සිත සැනහේ සසරේ දුක මේ යයි හඳුනා හම් සැප ගිහි සැප සැම හැරදා ලෝ සතුනගේ සිත සුවසලනා නිම්මගිය
තිලකවු බුදු සමිඳේ තුන්ලෝ සතුනගේ සිත සැනහේ සමිඳේ ගෞතම බුදු සමිඳේ ඇවිලේ හද සෝගිනි ඇවිලේ නහවා සිහිල් දම් සයුරේ සෝගිනි නිවරනු මැන් සමිඳේ මෙත් කරුණා මුදිතා හිමිනේ අඩවන් වූ දෙනෙතින් බැගිරේ තිලොවට තිලකවු බුදු සමිඳේ තුන්ලෝ සතුනගේ සිත සැනහේ ස්තුතියි නිවේශ් ඔබට. එසේනම් අපි යමු සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සඳහා. ඒ වෙනුවෙන් මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා තෙලවල සිරි නිකේතනාරාමය, බොරුපන ධම්මවිසුද්ධාරාමය, බෙලියත් සිරි සුමනාරාමය යන විහාර චිත්‍රයේ විහාරාධිපති මොරටුව ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී පිළියන්දල අධ්‍යාපන කලා කාර්යාලයේ ගරු උපදේශක සමුදය ජ්‍යොතිෂ අධ්‍යාපන ආයතනයේ ගරු උපදේශක ශාස්ත්‍ර කීර්තිශ්‍රී ධර්ම ශාස්ත්‍ර විශාරද ශාස්ත්‍රපති අපේ පූජ්‍ය පළපොත සුමනානන්ද නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ජාතියේ ජ්‍යොතිෂ තක්සලාව පාඩදුර සමුදය ජ්‍යොතිෂ අධ්‍යාපන ආයතනයේ 2023-2024 පාඨමාලාවේ පාඨමාලාව සාර්ථකව හැදෑරෝ ඔබයි අද වේයරින් අභිවන් ලබන්නේ. ඔබේ සිහිනයක් දක්ෂ ජ්‍යොතිර්වේදියෙකු වේදිනියක වීම වෙන්න හොඳම තැන. ජාතියේ ජ්‍යොතිෂ තක්ෂලාව පානදුර සමුදය ජ්‍යොතිෂ අධ්‍යාපන ආයතනය. දුරකථනය 076 311 8731. පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රභූ ආරක්ෂක කොටසේ හිටපු අනදෙන නිලධාරී කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික බල්ලේකාරච්චි පැතිදුන්ට එන්න වේදිකාවට ආරාධනා කරනවා නාලිකා උපේන්ද්‍ර බස්නායක මහත්මිය, විද්‍යාවේදී මොරටුවේගේ රසිකා චාමිනී සිල්වා මහත්මිය, අරුණිකා රූපසිංහ මහත්මිය, නදිකා කුමාරී රොඩ්රිගෝ මහත්මිය, නුවන් සචි නවරත්න මහත්මයාණන්ට ස්තුතියි. ඉන්දික පල්ලේකාරච්චි මැතිතුමිය ඔබතුමන්ට ඒ වගේම එතුමන්ගේ සුරතින් සම්මානය ලබාගත් පොලිස් සඳහන් කර හෙට දිනේදී ජ්‍යොතිර්වේදිනියන් ලෙස කිරුළු දරන්නට සිහින දකින ඔබට ඔබ සියලු දෙනාට සුභාශිංසන පිරිනමනවා. එසේනම් අපි යමු තවත් සම්මාන ප්‍රදානෝත්සවයට. ඒක ශ්‍රීශිෂී ආරාධිත අමුත්තෙකුට ආරාධනා කරනවා ප්‍රවීණ සෙත් කවි ආචාර්ය සබ්ද විද්‍යා විශාරද ශ්‍රී ලංකා සෙත් කවි රචකයන්ගේ සංගමයේ ගරු සභාපති සාපවිනිසුරු හෙළදිව ගමුදුගේ ගරු පියාණනි, ඔබතුමන්ටයි මේ ආරාධනය සාතික පත්‍ර ප්‍රදානය කිරීම සඳහා සාතික පත්‍රය ලබා ගැනීම සඳහා ගෞරවයෙන් ආරාධනා කරනවා නීතිඥ චරිදෝ අසේල කරදේරාම් බැතිතුන්ට, ප්‍රියන්මදා තම්පෝ මෙඩවියට, ඒ වගේම පනාගොඩගේ නිසංසලා මහත්මියට, ශයිනී අනුරුද්ධිකා මහත්මියට, වාසනා ඉන්ද්‍රා කුමාරී මහත්මියට, ටී චමිලා මට හිතෙනවා තවත් අපූර්ව අත්දැකීමකට ඔබ යොමු කරන්න. ඒ වෙනුවෙන් ආරාධනා කරනවා මදුරාගොඩ සත්සලේ කලායතනයේ ආදරණීය නර්තන කණ්ඩායමට.
රත්තරන් අයියේ. අන්න බලන්නකො සඳ. අන්න බලන්නකො සඳ. අයි ඔච්චර ගඳ අනේ. අනේ ඒමකෝ. අයියේ. එහෙම නෙමෙයි. චූන් කෑල්ල දාන්න පුළුවන් කට්ටිය අප්පුඩි පාරක් ගහලා දෙනවන. චූන් කැල අප්පුඩියක් ගහලා දෙයි ඔයාට. ඔව් බලන්නකො ඉස්සරහට. දෙන තරමට තමයි හොඳ නේද අහලා. ඔය එන්න ඔයා කිව්වා විතරයි. ඒවා කිව්වා විතරයි. දෙනකොටම දෙනවා සපෝට් එක නේ. දෙනවා සපෝට් එක. හොඳට දෙනවා සපෝට්. අයියේ චූන් කෑල්ලක් දාමු එන හොඳ. බොහොමත් කලාකාමී පිරිසක් නේ ඉන්නේ. නැත්තම් අද නැත්තම් චූන් වඩක් තියෙනවා නේ. අද නැත්තම් මොකටද මේක නේද? එහෙනම්. ඔන්න අයියේ එහෙනම් ගහලා දෙනවා හොඳ. හොඳයි. ලලලයි ලලලලිලයි ලල ඕක නෙමෙයි ආරාධනා කරලා ඔතෙන්ට ගෙන්න ගත්තේ. මගේ නම්බරේ වෙන්නේ නැති මෙතන ඇත්තේ. ඔයාගේ නම්බරේ තමයි තියෙන්නේ. ඒක නම්බරේ උඩින් ඉඳ ගන්න ඇත්තේ. නම්බරේ උඩ බිඳුව. නම්බරේ උඩ බිඳුව. ඔව්. අයියේ. ඉතින්. ඔයාට කියන්නේ චූන් එක ඇවිල්ලා නැවතිච්ච තැන තමයි සෝයිනේ. නියමයි සෝ එක නියම තැනක වාට එන්න කියලාද මන්ද වාට ඉඳ තියාගෙන ඉඳලා තියෙන්නේ අර. නමකෝ ඉස්සරහා පෙළිය චූන මදිය. ලලලයි ලලලලිලයි ලලලයි ලලලලයි ලාලලයි ලාලලිලයි ලාලලලිලයි ලාලලලයි මොකා මල්ලි චූන් කෑල්ලේ හැටියට ගෙවල් කිත් වෙනකොට ඉන්න විදියන්න අම්මෝ ඕක තමයි අයියේ ඔයාගේ ওই පැත්තටමයි යන්නේ ඔයා ඒ චූන් කෑල්ලේ ඒ පැත්තටම ඒ පැත්තටමයි අයියේ ඔව් මං එන කනගාටුවෙන් ඉන්නේ ඒමකෝ ඔහෙට කියන්නේ මෙදා පාර කුඹුර ගන්න දෙයක් නැතුව ගියා හලෝ ඒමකෝ ඔහෙට කියන්නේ මෙදා පාර කුඹුර නිකන් සූන්න වෙලා ගිහින් තියෙන්නේ සූන්න වෙලා ගිහිල්ලා ඔව් අයියට කියන්නේ මෙදා පාර කුඹුරට පුරුප්පණුවේ පුප්පණුව දෙගොල්ලොම ගහලා දෙගොල්ල ඒනා ඒමකෝ හලෝ ඒනා මගේ බලාපොරොත්තු හොඳ බෙහෙත් පොඩ්ඩක් ගහන්න හොඳ මොනවද ගහන්න යන්නේ නේ මගේ බලාපොරොත්තු හාකෝ පටාස් ටිකක් ගහන්න අම්මා එහෙමත් ගහලා බලන්න වෙයි එහෙනම් ඒක බැරුණොත් වොලිබෝල් චුට්ටක් තමයි ගහන්න වොලිබෝල් ගහන්නේ කොහෙද ඔව් ඒක ගහුවොත් හොඳ නැතුව තියෙයිනේ දොරකඩ ගහේ ලල දනලා අඹ දල්ල මතකයි සුදෝ මතකයි ඔබ පෙම් රල්ල අම්මෝ පෙබරවාරි වගේ මට නොලබුණොත් ඔබේ තුරුලේ සනසිල්ල අම්මෝ ඔකද වනන්නේ ඔච්චර තියනව සත්තකයි දුම්රිය කට අම්මෝ නියමයි නියමට තිබ්බොත් නියමට තියේ කොල්ල පුඳු තිබ්බොත් ඔව් අන්දා සමය හිරු බස යන වෙලාවක අම්මෝ නිකට අතතියන් බර කල්පනාවක ඔයා දැක්කහම කල්පනා වෙනවා ඉන්නා විටදි තනියම උද කලාවක එන්නද නංගි ගෙදර කවුරුත් නැති වෙලා අප්පෝ ගෙදර ඒමකෝ නෑ ඔයාට කියන්නේ ප්‍රවේශම් කරන්න ප්‍රවේශම් කරා ඒක තමයි ඔව් ගෙදර කවුරුත් නැති වෙලාවක කොහොම වුණත් නේද හලෝ ඔව් පදිනේ ලඳුන්නේ සොඳුරා අතලන සලව සලානේ අනුන රෝග පිරි කටු නලානේ මధుර මානවා දිනද තදෙන්නේ එයරින් විකුම් පැවේ අපේ බාදුරාගොඩ සත්සලේ කලා සංගමය අපේ ආදරණීය සොයුරන් ඉතින් ඔබ සියලු දෙනාට සුබ ප්‍රාර්ථනා කරන ඔබේ ඒ සියලු කටයුතු සාර්ථක වේවා කියා. එසේනට අපි යමු තවත් සාතික පත්‍ර ප්‍රදානෝත්සවයක් සඳහා සාතික පත්‍රය ලබා දීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කරනවා පානදුර සමුදය ජෝතිෂ අධ්‍යාපන ආයතනයේ 2017 සහ 18 යන කණ්ඩායමට ඇතුළත් ජෝතිෂ සහාදාරා ඔහුට හැකියාවක් ලැබෙනවා සුවිශේෂී ජයග්‍රහණයක් ලබා ගන්නට. ඒ තමයි කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යොතිෂ පාඨමාලාවේ පළමු පෙළ එකම සාමර්ථ්‍ය ලබන්නේ එතුමාණන්. අද එතුමා සිටිනවා අපත් සමග ඊටමත් ගෞරවයෙන් ආරාධනා කරනවා සාතික ලබා දීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මංජුල
ප්‍රියංකර මැතිතුනේ ඔබතුමාණන්ට ආරාධනා කරනවා දුලාරා දර්ශනී රන්දුරු මහත්මියට, නාලිකා ප්‍රියංගනී මහත්මියට, ප්‍රියංගිකා විජේසුන්දර මහත්මියට, SGAW ජයලත් මහත්මයාණන්ට, කල්යාණී මාලනී මහත්මියට අපි නැවතත් යොමු තවත් සහතික පත්‍ර ප්‍රදානෝත්සවයක් සඳහා මෞබිම තරුපතේ ජෝතිෂ පුවත්පතේ සංස්කාරක ප්‍රවීණ මාධ්‍යවේදී නිජිත්‍ය රුවන්තේ කාර්යවසන් මැතිනියනේ ඔබතුමියටයි මේ ආරාධනය සහතික පත්‍ර ලබා දීම සඳහා වාණිජවේදී නායකකාර කුඩා ආරච්චික චන්දනී දුලානී මහත්මියට, දේශබන්දු කලාකීර්ති අභිමානී විජයශ්‍රී අජන්ත මහත්මයාණන්ට, නිශාන්ත කරුණාරත්න මහත්මයාණන්ට, මනේෂ් මහත්මියට, සුදී ඔබ තුමියට ඒ වගේම මේ අයුරින් සහතික පත්‍ර ලබාගත් ඔබ සියලු දෙනාටත් සුභාශිංසන පෙරනමනවා. එහෙමනම් ඔබ විටින් විට කියනවා මේ මොහොත සුන්දරයි. මේ මොහොත ඔබේ ජීවිතේ සදාතනික සිහිවටනයක් වේවි. මේ මොහොත ඔබට නිරන්තරයෙන්ම මතකයේ රැඳේවි. අපි නිරන්තරයෙන්ම උත්සාහ කරනවා මේ මොහොත තව තවත් සුන්දර කරන්න, තව තවත් ආලෝකමත් කරන්න, ඔබට තව තවත් සමීප කරන්නට. එමට හිතනවා තවත් අපූර්ව ගීත විරාමයකට යන්න. ආරාධනා කරනවා නව පරපුරේ ඔබ බොහෝසෙයින් ආදරය කරන ආදරණීය ගායන ශිල්පිනී දාරා ගෝතමී ඔබට. Why
කොළඹ ඉඳලා අද මෙතෙන්ට ආවේ එතුමාණන් විය යුතුයි. මට හිතෙන එතුමාණන්ගේ හඬ චුටක් අවදි කරන්න. ඒ තමයි එතුමා අද දවසේදී අපේ ජානක මල්ලිකාරච්චි මහත්තයා මුලින්ම සඳහන් කරා එතුමා අද මේ මොහොතට සහභාගී වෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ සිට. ආරාධනා කරන ගෞරවයෙන් රංජිත් ලක්ෂ්මන් ශාන්ත කුමාර මැතිතුමනි ඔබතුමාණන්ට අපගේ උත්සවයේ ප්‍රධාන ආරාධ්‍ය ජානක මැතිතුමනි අනිකුත් ආරාධිත සියලුම මහත්ම මහත්මීන් අවසරයි. අපේ පාඨමාලා අධ්‍යක්ෂක ජානක මල්ලිකාරච්චි මැතිතුමනි අනිකුත් සියලුම හිතවත් නෝනාවරුනි මහත්වරුනි මට මේ දැන් තමා ආරාධනය හම්බුනේ වචන ස්වල්පයක් කතා කරන්න කියලා. මම ඒකට බිය නැතුව ඉදිරිපත් වුණා. මම ඉන්නේ ලන්ඩන් වල. මම කෙටියෙන් කියන්න මේ පාඨමාලාවට සම්බන්ධ වුණේ කියලා මම හිතන්නේ ඒක කිව යුතුයි. මම ඉන්නේ ලන්ඩන් වල කොවිඩ් කාලේ අපේ රැකියාව නැති වුණා. ඊට පස්සේ නිවසට වෙලා ඉන්න වෙලාවේ ඔය YouTube වල චරිසරනකොට හිතට ආවා ඒක තමයි වෙලාව. ආවා මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඉගෙන ගන්න වෙලාව තමා කියලා. කීපයක් නරඹ හිටියා. හිතට කාවැදුනා. මේක හොඳ අවස්ථාවක් මට මේ වෙලාවේ ඒ ගෙදර ඉන්න වෙලාවෙන් ප්‍රයෝජන ගන්න කියලා. ඔහොම බලබලා ඉන්නකොට මෙතුමාගේ අපේ ජානක මල්ලිකාරච්චි මැතිතුමාගේ ඒ විස්තරත් ඒ වීඩියෝත් මට නරඹන්න අවස්ථාව ලැබුණා. එතනදී මගේ හිතට වැදුනා එතුමා කොහොමද මම බැලුවා 2023 24 මේකට සම්බන්ධ වුණේ. ඒ වෙලාවේ මට අර ඊට ඉස්සෙල්ලා සාතික පත්‍ර ප්‍රදාන උත්සවයේත් මම දැක්කා. මම වඩාත් අගය කරන්නේ ඒකේ පිළිවෙල. ඒ පිළිවෙල හරිම වැදගත්. ඒක මගේ සිත් ගත්තා ඒක. හැම තැනම තියෙන පිළිවෙල. ඊට පස්සේ මම එතුමා සම්බන්ධ කරගත්තා. එතකොට කිව්වා බොහොම නිහතමානීව කිව්වා මා දැන් අලුත් පාඨමාලාව පටන් අරන් අවසానයි. පාඨමාලාවේ කොටස් 10ක් ගිහිලා අවසానයි. ඔබතුමාට ඒකට අල්ලගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද දන්නේ නැහැ කියලා එහෙම මට කිව්වා. මට ඕන දැඩි ආසාවෙන් හින්දා මම කිව්වා නෑ මම ඒක කොහොම හරි උත්සාහ කරලා ඒක මම කරන්න මට අවස්ථාව දෙන්න කියලා. එතුමා ආයෙම මට කියනවා මම ළඟ තියෙන්නේ පසුගිය වීඩියෝ පාඩම් මාලා 4ක් විතරයි අනිත්ව දෙන්න විදිහක් නෑ. ඔබට පුළුවන් වේද බැරි වේද මේ පාඨමාලාවන් දන්නේ නෑ. ඔබ කැමති නම් මට කියන්න කියලා. පස්සේ මම කිව්වා මට මුදල් ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාට පාඨමාලා 10ම සල්ලි දෙන්නම්. මට 4 එවන්න ඉතුරු ටික මම කොහොම හරි මම ඉගෙන ගන්නම් කියලා. එතුමා කිව්වා නැහැ. මට පාඨමාලා 10ටම සල්ලි එපා. පාඨමාලා 4යි මයි ළඟ තියෙන්නේ. 4ට විතර සල්ලි දෙන්න කියලා. එතනින්ම මම තේරුම් ගත්තා එතුමා කොහොමද කියන එක. පාඨමාලා 4 එව්වා. ඊට පස්සේ මට කිසිම ගැටලුවක් වුණේ නැහැ. මම හරි ආසාවෙන් දවස ගානේ ආසාවෙන් ඒවා අධ්‍යයනය කරලා මටම තේරෙනවා ඒක හොඳ මට්ටමකට මම එමින් පවතිනවා කියලා. තවත් ඉදිරියට කාලයක් පුරාවට මෙවැනි ජ්‍යොතිර්වේදීන් පිරිසක් ඔබගේ සමුදය අධ්‍යාපන ආයතන හරහා බිහි කරන්නට අවශ්‍ය ධෛර්යය ශක්තිය නොඅඩුව ලැබේවා කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි. ඇතරම අපේ ගුරුවරයෙකු ලෙසින් අපිට යම් කෙනෙකුගේ ගෞරවයක් යම් කෙනෙකුගේ සම්මානයක් යම් කෙනෙකුගේ ආශිර්වාදයක් ලබන්නට හැකියාව තිබෙනවා නම් එය සුවිශේෂී කාරණාවක් වෙනවා. ඔබ දන්නවා එතුමාණන් පාන්දුර සමිතිය ජ්‍යොතිෂ අධ්‍යාපන ආයතනය වගේම කොළඹ ජිනරතන කාර්මික අධ්‍යාපන ආයතනයේත් ජ්‍යොතිෂ පාඨමාලාවේ උපදේශකවරයෙකු ලෙසින් සිටිනවා. ඔබ වගේම තවත් බොහෝ පිරිසක් සිසුන් එතුමාණන්ට සිටිනවා. කොළඹ ජිනරතන කාර්මික විද්‍යාලයේ 2024 වසරේ අධ්‍යාපනය ලැබූ එතුමාණන්ගේ සිසුවියන් කරන උත්තමාචාරයයි මේ. මීළඟ සහතික ප්‍රධානත්වය සඳහා මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. මට හිතෙනවා එතුමාණන් ගැන මෙහෙම කියලා ආරාධනා කරන්න. දකුණු පුරවරයේ ජන්මය ලබන ඔහු තම පාසල් අධ්‍යාපනය නිම කරන්නේ ගල්කිස්ස
සාන්ත තෝමස් විද්‍යාලයෙන්. කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපීඨයෙන් නීති උපාධිය හදාරන එතුමාණන් නීතිඥවරයෙකු ලෙසින් තම වෘත්තීය ජීවිතය ආරම්භ කරනවා. අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවෙකු සබරගමුව පළාතේ ආණ්ඩුකාරතුමාණන් එවැගේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන්ුත් නියෝජනය කරන්නට අවස්ථාව උදා කර ගන්නවා. ඒ වගේම රටවල් කිහිපයකම ශ්‍රී ලංකා තානාධිපතිධූරය හොබවන්නටත් එතුමාණන් වාසනාවන්ත වෙනවා. සුවිශේෂී කාරණාව වන්නේ එතුමා සමුදය ජෝතිෂ ආයතනයේ 2016 කියන්නේ ප්‍රථම පාඨමාලාවේ ශිෂ්‍යයෙකුද වෙනවා. ගෞරවයෙන් ආරාධනා කරනවා සහතික පත්‍ර ප්‍රදානය සඳහා නීතිඥ ජානක බණ්ඩාර පැතුදිනේ ඔබතුමාණන්ට. ශාස්ත්‍රවේදී එල්.පී. ධර්මප්‍රිය මහත්මයාණන්ට, විජේසේන අමරසූරිය මහත්මයාණන්ට, ලීලා අලාකොන් මහත්මියට නීතිඥ ජානක බණ්ඩාර පැතුතුනේ ඔබතුමා අපේ අද දවසේදී ප්‍රධාන ආරාධිත අමුත්තාණන්. මම හිතනවා ඔබතුමාගේ රුව බලන්න වගේම හඬහන්නත් බොහෝ දෙනෙක් ආසාවෙන් නැති ආරාධනා කරනවා හෙට දිනේදී ජ්‍යොතිෂ වේදීන් වේදිනියන් විදියට කිරෝ දරන්නට වෙරදරන ඔවුන් වෙනුවෙන් වචනයක් ප්‍රකාශ කරන ලෙසට. ආරාධිත ඔබ සියලු දෙනාගෙන් ඒ වගේම ජ්‍යොතිර්විද්‍යාවේ මට අතපොත් ලැබූ මගේ ගුරු දේවෝත්තමයන් විදියට මම සලකන අපේ ජානක මල්ලිකාරච්චි ගුරුතුමාගෙන් අද දින ජ්‍යොතිර්වේදීන් විදියට වෘත්තීය ජීවිතය සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාලන ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. අපේ නිවේදකතුමා කිව්වා වචනයක් කතා කරන්න කියලා. දැන් වචන කීපයක් කතා කරලා ඉවරයි. මට මතක් වෙනවා 2016 එක හැන්දෑවක 2010-15 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉඳලා 2015 මැතිවරණ පරාජයෙන් පස්සේ හිස් අතින් ගෙදර ඇවිල්ලා හැබැයි පාරේ බැහැලා යන්න පුළුවන් විදියට ජීවත් වෙච්ච නිසා පාරේ යනකොට විදුලි ලාම්පු කණුවක තිබුණු දැන්වීමක් මම දැක්කා. අලුතින් ආරම්භ වන ජ්‍යොතිෂ පන්තියක් පිළිබඳව. ඒ අපේ ජානක මල්ලිකාරච්චි ගුරුතුමන්ගේ පන්තිය. මට හිතුණා මම ජ්‍යොතිෂය ඉගෙන ගන්න ඕන කියලා. අර අපේ ලන්ඩනින් ආපු මහත්මයා කිව්වා වගේ කොවිඩ් වලින් ගෙදර ඉන්නකොට ජ්‍යොතිෂය ඉගෙන ගන්න හිතුණා වගේ මට හිතුණා දේශපාලනෙන් පරාජය වෙලා මට තිබිච්ච වෘත්තීය ජීවිතයත් බිඳ වැටිලා මුකුත්ම නැතුව ගෙදර ඉන්න ගමන් ජ්‍යොතිෂයවත් ඉගෙන ගන්න ඕන කියලා. ඉතින් එහෙම තමයි අපි දෙහිවල පින්වත් පන්තියේ පන්සලේ පන්තියේ ජ්‍යොතිෂ කටයුතු ආරම්භ කළා. මාත් එක්ක එකට ජ්‍යොතිෂය හදාරපු අපේ රූකාරියෝ සම්මැතිනේ මෙතන ඉන්නවා. හරි සන්තෝෂයි. ඉතින් මම ඔබට ඊ타ත්ම නිහතමානීව කියන කාරණයක් තියෙනවා. මේක මේ මගේ ලොකුවට කියන දෙයක් නෙවෙයි. අර කිව්වා වගේ මම ගොඩාක් තනතුරු දරපු කෙනෙක්. මම ව්‍යවස්ථාදායකයෙක් හිටියා, විධායකයෙක් හිටියා, අධිකරණයෙක් හිටියා, රාජ්‍ය සේවෙත් හිටියා, විදේශ සේවෙත් හිටියා, හිරගෙදරත් හිටියා. දේශපාලනය කරලා, හොරකම් කරලා නෙවෙයි. ඉතින් මේ සියලු තනතුරුත් එක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, නීතිඥයෙක්, විනිශ්චයකාරවරයෙක්, මහාභාරකාරවරයෙක්, ආණ්ඩුකාරවරයෙක්, තානාපතිවරයෙක්, ඒ සේරමත් එක්ක මම ඊ타ත්ම ගෞරවයෙන් සිහිපත් කරන හැම දෙයකටම වඩා ජානක මල්ලිකාරච්චි ගුරුතුමන්ගේ ගෝලයෙක් කියලා කියන්න මම ආඩම්බර වෙනවා. ඔබේ සීනියම් දක්ෂ ජ්‍යොතිර්වේදියෙකු වේදිනියක වීම වෙන්න හොඳම තැන. ජාතියේ ජ්‍යොතිෂ දක්ෂලාව පානදුර සමුදය ජ්‍යොතිෂ අධ්‍යාපන ආයතනය. දුරකථනය 076 311 87 31.
වෙලා ඉන්නේ ජාතියේ ජ්‍යොතිෂ තක්ෂලාව පාඩුදුර සමුදය ජ්‍යොතිෂ අධ්‍යාපන ආයතනයේ 2023-2024 පාඨමාලාව හැදෑරූ ආදරණීය ඔබ ඇගයීමේ අවස්ථාවේදී. ඉතින් මේ මොහොත නිරන්තරයෙන්ම අපි උත්සාහ කරනකොට ඔබට සතුටම ළඟා කරලා දෙන්න. මේ මොහොත හැමදාම ඔබේ ජීවිතේ සදාතනික සිහිවරණයක් බවට පත් කරන්න. ඒ හින්දාම මම හිතුවා තවත් අපූර්ව ගීතයක් රස විඳින්නට ආරාධනා කරනවා ගායන ශිල්පී චන්දන ප්‍රසාද් විජේනායක ඔබට. අඳින්නට දෙන්නට නැත්නම් අසාදයක් කරගන්ට එපා. කන්ට උයන්නට ගේ දොර බැරි වැඩ පෙළ මගුලක් කරගන්ට එපා. ඉන්ට හිටින්නට ගෙයක් නොතිබුණත් මහගෙදරට හුරුවෙන්ට එපා. කවුරුන් කීවත් කසාද බඳින්ට පුළුවන් නම් තනිවෙන්ට හොඳා. අඩියක් කුඩියක් දාගෙන හැමදම යන තැන කුණු වෙන්ට එපා. හොයන හැම සොච්චම මුදලින් විකාර නම් බන්නටන්ට එපා. ගෙදරට යනකොට කෑව බීව ගානට ඉන්නට නම් try දෙන්ට එපා. පොලිසියට අසු උනත් හොඳයි බං ගෑනිට නම් අහු වෙන්ට එපා. කන්ට අඳින්නට දෙන්නට නැත්නම් අසාදයක් කරගන්ට එපා. කන්ට උයන්නට ගේ දොර බැරි වැඩ පෙළ මගුලක් කරගන්ට එපා. ඉන්ට හිටින්නට ගෙයක් නොතිබුණත් මහගෙදරට හුරුවෙන්ට එපා. කවුරුන් කීවත් කසාද බඳින්ට පුළුවන් නම් තනිවෙන්ට හොඳා. මීළඟ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සඳහා භාවිතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා 2019-2020 කණ්ඩායමට ඇතුළත්ව පාන්දුර සමුදය ජ්‍යොතිෂ අධ්‍යාපන ආයතනයේ පාඨමාලාව හදාරා දැනට ජාත්‍යන්තරය දයකන්නට පවා සුදුසුකම් ලැබූ එතුමානන්ට CICC ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඉරුෂ ගුණසේකර පැතිතුරිය ඔබතුමානන්ටයි මේ ආරාධනය. ජ්‍යොතිෂ තක්ෂලාව පාන්දුර සමුදය ජ්‍යොතිෂ අධ්‍යාපන ආයතනයේ 2023-2024 වර්ෂයන්හි පාඨමාලාව හැදෑරූ ඔබ අගයන සුවිශේෂී උත්සව අවස්ථාවේ අවසාන මිනිත්තු කිහිපයට අපි පැමිණ සිටිනවා. එසේනම් ලබන වසර මෙවැනිම සුවිශේෂී උත්සව අවස්ථාවකින් හමුවන ආටයෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජයප වේවා. ඔබේ සේනයක් දක්ෂ ජ්‍යොතිර්වේදියෙකු වේදිනියක වීම වෙන්න හොඳම තැන. ජාතියේ ජ්‍යොතිෂ තක්ෂලාව පානදුර සමුදය ජ්‍යොතිෂ අධ්‍යාපන ආයතනය. දුරකථනය
076යි 311යි 87යි 31.